මාලුන්ට ආදරය කරනවා යාලව සාදරයෙන් පිළිගන්නවා සනු ඇක්වේරියම්ස් YouTube නාලිකාව වෙත. හරි ගයිස්, ඕකටට මතක ඇති මං පලවිනි වීඩියෝ එක දාපු ඇල්බයිනෝ ක්‍රේෆිෂ් තැන්ක්ස්. ඒකට වියස් තිබ්බතුන 4ක් තැංකූ විලයික්ස් දෙකක් තුනක් තිබ්බා. තෙම තැංකූ මගේ වීඩියෝස් බලනවට. අදත් අපි විඩියස්ටක් මාල්ටක් ගෙනල්ල තියෙනවා. හරි ශාක්ලා 4 දෙනෙක් ශක් මොන් ශාක් දවන් කියන්නේ යසින්න බාබ් චෙරි බාබ්ල දෙන්නෙක් සහ එක පේටිගෙනෙක්. පලේටිට මට නිකන් තමයි හම්බුණේ. හරිකායිස් අපි හිනම් යමු වීඩියෝ එකට. හරි අලුනේ මම මෙතනගෙනල ඉන්නවා ඇල්බයින ඉරඩේශන් ශාක්ල දෙන්නෙකුයි මෙන්න මේ පොඩි රේඩ්බෝ ශාක්ල දෙන්නෙකුයි පේන ඇති ලස්සනට ඉන්නවා මේ ඇතුලේ. හරි අපි මුන් ටිකව දාගමු පොඩ්ඩක් ඇක්ලිමේට් වෙන්න. අනිත් මාල් ටිකත් පෙන්නලා මං ඇක්ලිමේට් වෙන්න දාගන්න. හරි ගයිස් පේනවනේ, පේන්නේ හරියටනේ. චෙරි බාබ්ල දෙන්නෙක් තැඹිලි පාට වුන් කළු පාට වගේ කින්නේ කළුයි නිලුයි ප්ලේටි කෙනෙක්. හරි අපි ගයිස් මුන් ටික ඔක්කොම දාගමු ඇක්ලිමේට් වෙන්න. හරි ගාලුවනේ දාගත්ත වට පේන ඇති ඉන්න චෙරි බාබ්ල දෙන්න. පොඩ්ඩක් දුර ගමනකන යාගේ හිද පොඩ්ඩක් මේ යාගේ කළු පාට ගත්ති අඩු වෙලා තියෙනවා. මෙයාගෙත් එහෙම තමයි වේ අර ශාක්ල දෙන්න ඉන්නවද මොට බයයි මේ කට්ටිය මේක හිල් කර ගනීති කියලා. හරි ගයිස් දැන් විනාඩි 10-15ක් ගියා. අපි දාගමු ඉස්සල්ලාම බාබ්ල දෙන්නයි ප්ලේටිවයි. හරි ගයිස් පේන ඇති බාබ් කෙනෙක් ඉන්නවා අතන. අනිත් එක්කෙන අපේ ප්ලේටි නම් ඉන්නවා මෙතන පේනවා. අනිත් බාබ් පේන්නේ නැහැ පොර. හරි හරි ගයිස් දැන් අපි ශාක්ල දෙන්නවයි ශාක්ල 4 දෙනවා දාගමු. මේ රේෂන් ශාක්ල එහෙම මම අපි නල්ල දාන්නේ ඇගේ ඇඟ එච්චර හයිය නෑ තාම පොඩි හින්දා මීට අල්ලලා දාන්න ඕනි. පේනවා ඇති මෙයා නටනවා මෙතන. බය වෙන්න එපා, ඒ ශාක්ලගේ හැටි දාපු ගමන් එහෙම තමයි පේනවනේ. මෙයා නම් පොඩි හැබැයි නටනවා පේනවනේ. හරි ගයිස් අපි දැන් අපේ අනිත් ශාක්ලා දෙන්නවා දාගමු. මේ දෙන්න හොඳටම ස්ට්‍රෙස් වෙලා අම්මට කරන්ට් එක ගියාද. හරි එමීට දාගමු මෙන්න මෙහෙම. ඕ කෙක හරි මෙන්න මෙහෙම එමීට දාගමු. වෙනති ගයිස් කළු පාට නෑ පොඩ්ඩක්වත් නැට්ටේ ඩොට් එකත් එක්ක බලන්න ගොඩක් ස්ට්‍රෙස් වෙලා තමයි ඉන්නේ. මෙතනකොත් මේක ඉන්නවා ඇල්බයිනෝ ක්‍රේෆිෂ් කෙනෙක් මෙතන. මෙතන ඉන්නවා තව එක්කෙනෙක්. එයා බටේ ඇතුළේ ඉන්නේ පේන්නේ හරියට. එයා නෝමල් ඇල්බයිනෝ නෙවෙයි ක්‍රීම් කලර් වගේ කෙනෙක්. තව එක්කෙනෙක් ඉන්නවා එයාව පේන්නේ අන්න අර අතන බටේ ළඟ ගයිස් බලන්න අන්න අතන. හරි ගයිස් අපි අලුතින් දාපු මාළු ටික ඉන්නවා. what the heck මෙන්න ගයිස් මේ ක්‍රේෆිෂ් මෙයාව අල්ලගෙන නැට්ටේ. අපි පොඩ්ඩක්
මෙයාව අල්ලලා මේ පැත්තෙන් තියාගමු. නැත්තම් ක්‍රේෆිෂ් කින් ඇටැක් වෙන්න පුළුවන්. හරි ගයිස්, මේ ඉන්නේ අපේ බව්වා ටර්බෝ. පේනවද? මෙයා බෙල්ජියම් ෂෙපර්ඩ් කෙනෙක්. වෙන ඇති තාමත් මෙහෙම තමයි ඉන්නේ. බාබ්ලා දෙන්න උඩට ඇවිල්ලා අපේ ශාක් කෙනෙක් ඇවිල්ලා හිටියා. ගයිස්, මේ ශාක්ලා ටිකක් ඇග්‍රෙසිව්. කියන්නේ ඉන්ඩෝනේෂියන් ශාක්ලා නෙවෙයි. අනිත් ශාක්ලා පොඩ්ඩක් ඇග්‍රෙසිව්. මොකද ඒ කට්ටිය හුදකලාව ඉන්න තමයි ගොඩක් කැමති. ඒ හින්දා ලොකු වුණාමත් මම මේකේ දාලා තියන්නේ වෙනම ටැංකියකට තමයි දාන්නේ. මේ කට්ටිය ගොඩක්ම හුදකලාව ඉන්න තමයි කැමති, මම කලින් කිව්වා වගේ. ඒ වගේම ගොඩක් ඇග්‍රෙසිව් අනිත් අයත් එක්ක. කියන්නේ තමන්ගේ වර්ගයත් එක්ක පොඩ්ඩක් අනිත් අයත් එක්ක ටිකක් වෙනම. ඉතින් මේ කට්ටිය කන්නේ බොටම් ෆීඩර්ස්ලා. මේ කට්ටිය බොටම් ෆීඩර්ස්ලා වෙනවනේ. ඇල්ගි ටිකක් කනවා මේ කොටේ උඩ. තමයි ගයිස්, මේ කොටේ ඇල්ගි ටිකක් සුපිරියට වැවිලා තිනවා. ඒ හින්දා මුන්ට හොඳයි මේ බටවල. මේ ගලෙත් එහෙමයි. කොච්චර ඇල්ගිද කියනවනේ, මේ ක්‍රේෆිෂ් ගෙත් පේනවනේ ඔය කට්ටියට ඇල්ගි. හින්දා අවුලක් නෑ. ක්‍රේෆිෂ් ලව මං සමහර වෙලාවට සෙවලගේ යන්න මදිනවා. මෙන්න මේ ස්නේල්වත් මදිනවා. ඇපල් ස්නේල් කෙනෙක් ඉන්නේ. අපේ ශාක්ලා නම් දැන් පොඩ්ඩක් කළු පාට වෙලා. එනවනේ ගයිස්. ඇත්තටම ගයිස්, මේ කට්ටිය අනිත් අයට ඇටැක් කරනවා. ඒ හින්දා පොඩ්ඩක් හැංගෙන්න තැන් ඕනි. ඉරිඩේෂන් ශාක්ලාට පොඩ්ඩක් ඕනේ. මොකද දැන් මේ කට්ටිය පොඩිනේ. පොඩි හින්දා අර කට්ටියකින් ඇටැක්ස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ කට්ටිය හැංගිලා ඉන්න තමයි හදන්නේ. එක ගප් කෙනෙක් ඉන්නවා පේනද ලස්සන. ඕන් ආව ශාක්ලා දෙන්න. මුන්ට කියන්නේ රේන්බෝ ශාක්. රෙඩ් ටේල් ශාක් නෙවෙයි. රෙඩ් ටේල් ශාක් මීට වඩා වෙනස්. රෙඩ් ටේල් ශාක්ගේ නැට්ට විතරයි රතු පාට. මේ රේන්බෝ ශාක්ගේ වරල් ඔක්කොම රතු පාටයි. හැබැයි එකම විදිහ. හැඩේ වෙනස් නෑ. ඇත්තට මේකට ශාක්ලා වර්ගයක් නෙවෙයි. මිරිදි වතුරේ ඉන්න. උන්ගේ හැඩේ අනුව තමයි නම් දාලා තියෙන්නේ. මම පේනවනේ ගයිස්, පොඩ්ඩක් ඇටැක් කරගන්න යනවා. පේනවද? බාබ්ලයි ප්ලේටිලයි සුපිරියට ඉන්නවා. මෙන්න මෙතන ඉන්නේ ෂෝට් ටේල් කෙනෙක්. එයා පිරිමි එක්කෙනා. මෙන්න ආව ගෑනු එක්කෙනා වගේ ඉන්නේ. ඕන් ඉන්නවා අපේ ශාක්ලා දෙන්න. අපේ පොඩි එක්කෙනා තාම නටනවා. අපේ ක්‍රේෆිෂ් බලමු අපි. මේ ඉන්නේ ක්‍රේෆිෂ්. කෑම දැම්මා මං. කයි මේවා එන්නේ. අනිත් එක්කෙනා තියෙනවා මෙතන. හයි ගයිස්, එහෙනම් අද වීඩියෝ එක ගෙනාවේ අලුතෙන් මාළු ටිකක් ඇඩ් කරන්න මගේ ටැංකියට. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. බලන් බැලුවට ස්තුතියි. ඒ වගේම පල්ලෙහින් තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලා ඒක ඕල් දාලා ලයික් එකක් දාලා මට පොඩි සපෝට් එකක් දෙන්න ගයිස්. මෙන්න අලුතෙන් ගෙනාපු දේදුණු මෝරා.